පුතාලා MCQ පේපර් එකට ලකුණු 45ට වඩා ඔයා ගන්න හිතන් ඉන්නවා නම් ඔයා මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. හරිද? අපි ඒක කරුණු විදිහට පොඩ්ඩක් සලකලා බලමු. කරුණු පහක් තියෙනවා. පළවෙනි කරුණ. මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා මුළු විෂය නිර්දේශයේම අවම වශයෙන් දෙපාරක්වත් පාඩම් කරන්න ඕනේ. පුතාලා ෆිසික්ස් පේපර් එක ඉවර වෙලා ආවට පස්සේ ඔයාට දවස් කීපයක්ම රසායන විද්‍යාව මග හැරලා තියෙනවා. ඇයි? ඔයා බයොලොජි වලට, ෆිසික්ස් වලට, නැත්නම් මැත්ස් වලට යම්කිසි කාලයක් ගත කිරීමෙන්ද ඔයා කෙමිස්ට්‍රිත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නේ නැහැ. එතකොට ඔයාට කෙමිස්ට්‍රි ඇත්තටම අමතක වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඕගනික් වල සමහර වෙලාවට ප්‍රතික්‍රියා සමහරට කර්මාන්තවල භාවිතා කරන තත්ත්ව මොනවද? ඒ වගේ ඉනෝගනික් කෙමිස්ට්‍රි වල ප්‍රතික්‍රියා ඔයාලට සමහර වෙලාවට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි MCQ පේපර් එකට සූදානම් වෙද්දී මුළු විෂය නිර්දේශයම අවම වශයෙන් දෙපාරක්ව බලන්න ඕනේ. ඇයි දෙපාරක් බලන්න ඕන වෙන්නේ? සමහර වෙලාවට ඔයා එකපාරක් බලලා ඉවර වෙද්දී ඔයාට සමහර වෙලාවට වැදගත්ම විෂය කරුණු එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඩීප්ලි හැම විෂය කරුණක් හා සම්බන්ධවම අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕනේ. නැත්නම් දැනගන්න ඕනේ. ඒ සඳහා ඔයා විෂය නිර්දේශය අවම වශයෙන් දෙපාරක්ව බැලිය යුතුයි. ඒක කළ යුතුමයි. අංක 2 ඔයා දෙවනෝට කරන්න ඕන දේ තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5කටවත් පිළිතුරු සැපයීම කරන්න ඕනේ. බහුවර්ණ පේපර්ස් 5ක් ගන්න අන්තිම අවුරුදු 5. හරිද? අන්තිම අවුරුදු 5 පේපර්ස් ටික අරගෙන පිළිවෙලට පිටුපස්සට පේපර්ස් ටික කරගෙන ඉන්න. හරිද? 2025, 2024, 2023 ආදී වශයෙන් පේපර්ස් 5කටවත් උත්තර ලියන්න ඕනේ. කොහොමද ඔයා උත්තර ලියන්නේ? උත්තර ලියන්නේ එක පේපර් එකක් පැයකින් විතර උත්තර ලිවීම කරන්න ඕනේ. ඔයාට එහෙම කරන්න පුළුවන්. ඇයි ඔයා කලින් පේපර්ස් කරලානේ තියෙන්නේ? හරිද? එතෙන්දී ඔයා කරන්න ඕන දේ තමයි පේපර් එකේ ප්‍රශ්න වේගෙන් කිරීම. ගණන් එහෙමනම් ගණන් හදන්න යන්න එපා. ඔයා ගණන් හදන්න පුළුවන්ද කියලා බලනවා. ඔයා කලින් ගණන් හදලානේ තියෙන්නේ. හරිද? ඒකේ අරමුණ තමයි ඔයා පේපර්ස් 5ක් වේගෙන් පිළිතුරු සපයනකොට ඔයාට මුළු විෂය නිර්දේශයේම අස්සක් මුල්ලක් නැර අහු වෙනවා. ඔයාට විභාගයේ ප්‍රශ්න රටා ටික අහු වෙනවා. හරිද? MCQ පේපර් එකේ ප්‍රශ්න අහන රටා වගේක් තියෙනවානේ. හරි උදාහරණයක් විදිහට IUPC නාමකරණය. හැමදාම ප්‍රශ්නයක් දෙනවම තමයි. විද්‍යුත් ඍණතාවය හා සම්බන්ධව ප්‍රශ්නයක් විභාගයේ දෙනවම තමයි. හරිද? දැන් හරිද අන්තිම කාලේදී ඒවල විභාගයේදී pH වක්‍ර හා සම්බන්ධ ප්‍රශ්න දුන්නා. එතකොට ඔයාට ප්‍රශ්න රටා ටික අහු වෙනවා. හරිද? අවුරුදු 5ක් බලපු ගමන් අනිවාර්යයෙන්ම ඔයාට මුළු ප්‍රශ්න රටා සියල්ලම අහු වෙයි. ඒ විතරක් නෙමෙයි මුළු විෂය නිර්දේශයේම ඔයාට නැවත පස් පාරක් ඔයාටින් බැලෙනවා. ඒ වගේම තමයි සති දෙකක් විතර ඔයා කෙමිස්ට්‍රි වලින් ඈත් වෙලා හිටපු ඉඳලා ඔයාගේ වේගය චුට්ටක් අඩු වෙලා තියෙනවා. ප්‍රශ්න කරන වේගය එහෙම චුට්ටක් අඩු වෙලා තියෙනවා. ඒක හැදෙන්න ඔයාට පටන් ගන්නවා. ඒ නිසා අවම වශයෙන් පේපර්ස් 5ක්වත් පිටිපස්සට කරන්න ඕනේ. ඇයි අපි පිටිපස්සට පේපර්ස් කරගෙන ඉන්නේ? එහෙම කරන්න ඕනේ. කරන්න හේතුව තමයි ඔයා අන්තිම පේපර් එකට තමයි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. විභාගේ ළඟම පේපර් එකට. හරිද? ගිය අවුරුද්දේ පේපර් පැනල් එකේ යම්කිසි වෙනසක් වුණානේ. එතකොට ඔයාට අඳුර ගන්න පුළුවන්. හරිද? මහාචාර්යවරු කොහොමද ප්‍රශ්න හදන්නේ? අලුත් ළඟම විභාගයට ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔයාට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟ දේ තමයි ඔයා එහෙම පිටිපස්සට කරගෙන යනකොට ඔයාට සමහරට අවුරුදු 5ක පේපර්ස් කරන්න බැරි වුණත් අඩු ගානේ 4කවත් කරන්න පුළුවන්. ඔයා බැරි වෙලාවත් හරිද? අපි හිතමු 2000 21 ඉඳලා පටන් ගන්නවා. 21 කරනවා, 22 කරනවා, 23 කරනවා, 24 කරනවා, 25 කරගන්න ඔයාට වෙලාව මත වෙනවා. එතකොට ඔයා ෆුල් අවුල් පිටේ ඉන්නේ. එක අවුරුද්දක පේපර් එකක් කරගන්න බැරි වුණා. ඒකෙන්ද තමයි ඒ විභාගේ කෙලුණේ කියලා හිතන්නේ. හරිද? ඉතින් ඒ දෝෂය ඔයාට මග හරව ගන්න පුළුවන් රිවර්ස් එකට කරගෙන යනකොට. හරිද? රිවර්ස් එකට කරගෙන යනකොට ඔයාට පේපර්ස් 5ක් නෙමෙයි සමහරට 6ක් කරන්න කාලය තියෙයි, සමහරට 7ක් කරන්න කාලය තියෙයි. ඕක පුතේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කළ යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි. අපේ පසුගිය විභාග වලට වාඩි වෙච්ච දරුවෝ බහුතරයක් දෙනා රෑන්කර්ස්ලා විශේෂයෙන්ම 45 පන්න ලෙවල් ලා MCQ වලට හරිද පිළිතුරු ගහලා තිබ්බා. හරියට කරලා තිබ්බා. එහෙම කරන්න එක හේතුවක් තමයි ඕක. හරිද? ඔය ටෙක්නික් එක පුතා ඔයාලගේ අවුරුද්ද විතරක් කරන එකක් නෙමෙයි වෙන අවුරුද්ද වලත් ඕක කරලා තියෙනවා දරුවෝ. හරිද? ඒකට ඉහළ ප්‍රතිඵල වලට යන්න හේතුව ඔය වගේ ටෙක්නික් පාවිච්චි කිරීම. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අංක 3 ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය. ඒකත් මාර වැදගත් පුතේ. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ට පිළිතුරු ලියන ආකාරයක් තියෙනවා. අපි ඒක ඔයාලට ට්‍රේනින් කරලා තියෙනවා. මොකක්ද ඒ ආකාරය? මුලින් ඔයා සිද්ධාන්ත ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. දෙවනුව තමයි ඔයා කැල්කියුලේෂන්ස් වලට උත්තර ලියන්නේ. ඒක මාර වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕක පටලවා ගන්න නෑ එපා. ඔයා මුලින්ම සිද්ධාන්ත ප්‍රශ්න වලට උත්තර ලියන්න, දෙවනුව කැල්කියුලේෂන්ස් වලට උත්තර ලියන්න. සාමාන්‍යයෙන් ඔයාට කැල්කියුලේෂන්ස් උඩරිම වැටෙන්නේ 10යි. එතකොට ඔයාට තියරි ප්‍රශ්න 40ක් තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් ওই තියරි ප්‍රශ්න වලට උත්තර ලියුවොත් එimhe පැයක වගේ කාලෙකින් ආසන්නව පැයක වගේ කාලෙකින් ඔයා ওই ප්‍රශ්න 40ම කරනවා. ඉතින් පුතේ පැය දෙකක පේපර් එකක් ඔයාට හම්බ වෙනවා. ඔයා තියරි ප්‍රශ්න ටික ආසන්න පැයක වගේ කාලෙකින් කරනවා නම් ප්‍රශ්න 40ක් කරනවා නම් එතනම ඔයාගේ පැයක් විතර යනකොට මොරල් අප් වෙලා යනවා. ඇයි ඔයා පේපර් එකේ ප්‍රශ්න 40කට උත්තර ලියලා තව ප්‍රශ්න 10කට උත්තර ලියන්න තියෙන්නේ. ඒ නිසා මේ ටෙක්නික් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.
එහෙම නැත්නම් එම ඔයා අනුපිළිවෙලට උත්තර ලියාගෙන ගියොත් එහෙම ඔයා අන්තිම විනාඩි 10 15 ඔයා වැඩිපුරම විභාගයේදී වරද්දන ප්‍රකාශන දෙකේ ප්‍රශ්න කරන්නේ. ප්‍රකාශන ප්‍රශ්න තමයි ඔයා වැඩිපුරම වරද්දන. ඔයා කොයි වෙලේද ඒක කරන්නේ අන්තිම මොහොතේ. හරිද? හරිද? පේපර් එකේ වැඩිම පීඩනයක් තියෙන අවස්ථාවේ තමයි ඔයා මේ ප්‍රශ්න කරන්නේ. අන්තිම මොහොතේ තමයි පේපර් එක ඕනම් පේපර් එකේ වැඩිම පීඩනය තියෙන්නේ. හරිද? ඒක නිසා ඔයා පීඩනෙන් මිදෙන්න පුළුවන් ඔය මං කියව ටෙක්නික් එක පාවිච්චි කරපුවා. හරිද? ඒකට පැයකින් විතර උත්තර ලියන්න පුළුවන් නම් ඔයාලට මුල් ප්‍රශ්න නැත්නම් තියරි ප්‍රශ්න 40ට එතරම් ඔයාලට ඒ පීඩණයෙන් ඔයා මිදෙනවා. හරිද? කැල්කියුලේෂන්ස් වලට උත්තර ලියනකොට ඉතාමත්ම වැදගත්. සමහර කැල්කියුලේෂන්ස් තියෙනවා. හරිද? මූලික දැනුම පරීක්ෂා කරන්න. තා සරල ගණන් තියෙන්නේ. සමහර ගණන් තියෙනවා ටිකක් සංකීර්ණ ගණන්. සමහරවිට සමතුලිතතා පාඩමේ එහෙම හරිද සංකීර්ණ ගණන් දෙකක් වැටෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඉතාමත්ම වැදගත් සරල ගණන් ප්‍රථමයෙන් හදනවා සංකීර්ණ ගණන් දෙවෙනුම හදනවා. මාන වැදගත් ඒ කියන දේ සරල ගණන් මුලින්ම හදනවා දෙවෙනුව තමයි සංකීර්ණ ගණන් හදන්නේ. ඊළඟට තියරි ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යද්දී ප්‍රශ්න 40ම ඔයාට ඒකාකාර ලෙස සමානව හරිද පහසුතාවයක් ඔයාලට දැනෙන්නේ නැහැනේ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉතිරි කරලා යන්න. හරිද? තා වැදගත් ඒ කියන දේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉතිරි කරලා යන්න. එහෙනම් අපි තුන් වෙනුවට ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරනවා. ප්‍රශ්න පත්‍රයේ මුහුණ දෙන්නේ මුලින්ම තියරි ප්‍රශ්න වලට උත්තර දෙනවා. දෙවෙනුව කැල්කියුලේෂන්ස් වලට උත්තර දෙනවා. කැල්කියුලේෂන්ස් පහසු ගණන් මුලින් හදනවා, අමාරු ගණන් දෙවෙනුව හදනවා. තියරි ප්‍රශ්න පහසු ප්‍රශ්න ටික කරනවා, අමාරු ප්‍රශ්න ටික ඉතිරි කරනවා. එහෙම නැත්නම් මාකයක් දාලා වෙලා දෙවෙනි පාරක් බලන්න තියාගන්නවා. 4 ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන අවස්ථාවේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු. හරිද? මේකත් මාරම වැදගත් පුතා. හරිද? එයින් එකක් තමයි මාරම වැදගත් ප්‍රශ්නේ අසන ක්‍රියාකාරී පදයේ පිළිබඳව අවධානය යොමු කරන්න. මොකක්ද මේ ක්‍රියාකාරී පදේ? ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රශ්න අහනකොට අහන්නේ හරිද? හරි ප්‍රකාශ මොනවද නැත්නම් හරි මොනවද වැරදි මොනවද කියලා. ඒක මාරම වැදගත්. ඔයා ගොඩක් වෙලාවට හරි දේවල් වලට වැරදි ලකුණු කරනවා, වැරදි දේවල් වලට හරි ලකුණු කරනවා. ඒ නිසා ප්‍රශ්නේ අග හරි දේවල් දාහන්නේ, වැරදි දේවල් දාහන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න. ඒක ඉරක් ගහලා වෙලා වෙන් කර ගැනීමක් කරන්න. ඒක අනිවාර්යයි. හරි දේ දාහන්නේ, වැරදි දේ දාහන්නේ. දෙක ඔයාගෙන් ප්‍රශ්නයක් අහනකොට විශේෂයෙන්ම කැල්කියුලේෂන්ස් වලදී ඒකක පිළිබඳව සැලකිලිමත් වෙන්නම ඕනේ. ඔයාලට මතකද එකපාරක් ප්‍රශ්නයක් අහනවා හරිද? ෆාන්ක් සමීකරණය හා සම්බන්ධව හරිද? ඒ ප්‍රශ්නේ ඔයාගෙන් අහන්නේ ශක්තිය හොයන්න හරිද? ෆෝටෝන මවුල එක. හරිද? පිළිතුරු දීලා තිබ්බේ ෆෝටෝන එක ශක්තිය තමයි මුලින්ම පළවෙනි පිළිතුරු දීලා තිබ්බේ. හරිද? ඒ නිසා ඒකක පිළිබඳව මාරම සැලකිලිමත් වෙන්න. ප්‍රශ්නේදී ඔයාගේ ඒකක මොනවා හරි අහනවා නම් ඒ ඒකකයේ පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නම ඕනේ. එහෙනම් ප්‍රශ්නවල ක්‍රියාකාරී පදයේ පිළිබඳව අවධානය යොමු කරන්න. හරි දේවල් දහන්නේ, වැරදි දේවල් දහන්නේ. ගණිත ගැටළු වලදී ඒකක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒක මාරම වැදගත්. ඊළඟට ප්‍රශ්නයක් කරගෙන යනකොට සමහර ප්‍රශ්න වලට පුතේ අපිට පිළිතුරු හොයාගන්න පුළුවන් නැත්නම් පහසුයි ප්‍රතික්ෂේප කරන ක්‍රමය පාවිච්චි කරලා. ඕගනික් කෙමිස්ට්‍රි වලදී සමහරලාට ඔයාට කාබනික සංයෝගයක් දීලා ඒක ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් දීලා වෙලා යම්කිසි ප්‍රතිකාරකයක් දාලා ලැබෙන ඵලය මොකද කියලා අහනවා. අන්න එතනදී ඔයාට වඩාත් ලේසි වැරදි උත්තර ටික අයින් කරලා හරි උත්තරය හොයාගන්න. හරිද? ඔයාට කැටායන කීපයක් හඳුර ගන්න දෙනවා. හරිද? එතෙන්දිත් ඔයාට වැරදි පිළිතුරු ටික අයින් කරලා වෙලා හරි පිළිතුර ඉතුරු කර ගැනීම අරික වඩාත් පහසුයි. ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න. හරිද? ප්‍රතික්ෂේප කරන ක්‍රමය. මොකක්ද? වැරදි උත්තර අයින් කරනවා, හරි ඒවා ඉතිරි කර ගන්නවා. සමහරට හරි එකක් දෙකක් ඉතිරි වෙයි. ඒකෙන් වඩාත්ම නිවැරදි පිළිතුරු වල යන්න පුළුවන්. හරිද? ඒක රසායන විද්‍යාවේ MCQ පේපර් එකක් කරද්දී මාරම වටිනවයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකක්ද ඒ කරන්න ඕනේ? ප්‍රතික්ෂේප කරන ක්‍රමයෙන් පිළිතුරු සොයා ගැනීම. හැම ප්‍රශ්නයකම නෑ. සමහර ප්‍රශ්න වලදී තමයි අපි මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ. හරිද? පේපර් එක කරන අවස්ථාවේදී මාරම වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි උත්තර හොයාගත සැනින් එසැනින් කොටුකොලේ උත්තර ලකුණු කිරීම. මේක මාරම වැදගත් ඈ. උත්තර හොයාගත සැනින් එසැනින් කොටුකොලේ උත්තරේ ලකුණු කිරීම. ඒක කළ යුතුමයි. ඒක කළ යුතුමයි. ඇයි හැම කළ යුතුමයි කියලා වෙල කියන්නේ? ඔයා උත්තරේ හොයාගත සැනින් කොටුකොලේ ගිහිලා උත්තර ලකුණු කරද්දී ඔයාට තප්පරයක කාලය හරි ඉතිරි වෙනවා. ඔයා අන්තිම මොහොතේදී උත්තර ලකුණු කරන්න ගියොත් මේ ඔයාට මේ අවාසිය දෙක වෙනවා. පළවෙනි අවාසිය තමයි අන්තිම මොහොතේදී ඔයා උත්තර ලකුණු කරන්න ගියොත් උදාහරණයක් විදිහට පළවෙනි ප්‍රශ්නේ ගාවට ගිහලා ඔයා උත්තරේ හොයනවා කීයද කියලා. ඒකට ඔයාට තප්පරයක් දෙකක් කාලය ගත වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ගාවට යනවා ගිහලා උත්තරේ හොයනවා මොකද්ද කියලා. උත්තරේ හොයනවා කොටුකොලේ ගාවට යනවා ලකුණු කරනවා. හරිද? ඒ වෙනි අවස්ථාවකදී ඔයාට ගතවන කාලය වැඩි. ඒ වගේම ඔයා පොඩ්ඩක් ටෙන්ෂන් පිටේ ඉන්නේ. අන්තිම විනාඩි 10 සමහරවල් පේපර් එක කරන්න වෙලාව මදි වෙලා තියෙන්නේ. ඔයා ප්‍රශ්නයක් දෙකක් කරන්නේ නැතුව තමයි ගිහලා කොටුකොලේ උත්තර ලකුණු කරන්න යන්නේ. ඒතකොට හැම වෙලේම ඔයාට මතක් වෙනවා ප්‍රශ්න දෙකක් කරගන්න බැරි වුණානේ ප්‍රශ්න දෙකක් කරගන්න බැරි වුණානේ කියලා. ඒ පීඩනයත් එක්ක ඔයාට කොටුකොලේ උත්තර ලකුණු කරද්දී වරදින්න පුළුවන්. අන්තිම මොහොතේ උත්තර ලකුණු කරන්න යද්දී හරිද? එක අංකයක් මාරු වෙලා උත්තර ලකුණු කරොත් එහෙම සමහරට මුළු පේපර් එකම අවුල් වෙනවා.
හරිද? එහෙම විච්චි අවස්ථා ඔයාටත් ඇති ඕනතරම් අපිට එහෙම දරුවෝ හම්බෙලක් තියෙනවා. කොහොමද ඔයා කොටකොලේ උත්තර ලකුණු කිරීම කරන්න ඕනේ? පැන්සලෙන් උත්තර ලකුණු කිරීම කරන්න ඕන මුලින්. හරිද? එහෙම නැතුව පුතේ ඔයා පෑනෙන් ලකුණු කරන්න යන්න එපා. ඔයා සමහරවල්ලාට උත්තර වැරදි ලකුණු කරලා ඊළඟට කෙල ගාලා ඉවල ඕක අර්ධ මකනවා අන්තිමේ හිල්. හරිද? ඊළඟට අහස දිහා බලන්න පුළුවන් නිකන් තාරකා රටා වගේ එන්න හිල් ගොඩක් තියෙනවා. පේපර් එක අස්සේ. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම කරන අපි එහෙම දැකලා තියෙනවා ඈ. නිකන් විහිළුවට කියන කතාව නෙමෙයි ඕවා. හරිද? ඊළඟ දේ තමයි හොඳට මතක තියාගන්න. හරිද? පෑනෙන් ලකුණු කරලා ඉවරලා ඔයා ඒක කටු ගාලා ඉවලා යටින් ලිව්වොත් එimhe මේක නෙමෙයි පිළිතුර කියලා ඒක පිළිගන්නේ නැහැ. හරිද? ඒක පිළිගන්නේ නැහැ. හරිද? උත්තර දෙකක් ලකුණු කරලා තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා පිළිතුර. හරිද? ඒකින්ද ඔයා පැන්සලෙන් ලකුණු කිරීම කරන්න. ඊට පස්සේ තමයි අන්තිම මොහොතේ ඔයා පෑනින් එක ඕන හරිද? හතරේ ගැසීම කරන්න. ඒක ඇත්තටම පැන්සලෙන් ලකුණු කරපුවම පිළිතුර පිළිගන්නවා. පැන්සලෙන් ලකුණු කරපුවම උත්තර බලන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. පැන්සල හැබැයි ඔයා ටිකක් තදින් මාක් කරන්න. හරිද? ටිකක් අදට ලියවෙන පැන්සලක් භාවිතා කරන්න. හරිද? ඔයාට අවිශ්වාසයක් තියෙනවා නම් කවුරු හරි පිළිතුරු පරීක්ෂකවරයෙක් මකලා ඉවලා වැරදි උත්තරයකට හරිද කතරයක් ගහලා ඉවලා ලකුණු කපේ කියලා එහෙම දේවල් කරන්නේ නැහැ. හරිද? විභාග පරීක්ෂකවරු ඉන්නේ ලංකාවේ ගොඩාක් කැමති දරුවන්ව පාස් කරන්න. බහුතරයක්ම හරිද? ඒකට බලන්න පුළුවන් තරම් try කරලා ඉවලා විභාග ගොඩ දාලා දෙන්න ඔයාට. අංක 5 මේකත් මාරම වැදගත්. අන්තිම විනාඩි 10. පුතේ අන්තිම විනාඩි 10 තියාගන්න ඔයාට අමාරුයි ප්‍රශ්න නැවත වතාවක් කිරීම සඳහා. ඔයාට අමාරුයි කියන ප්‍රශ්න ටික ඔයා වෙනම මාක් එකක් දාගෙන තියාගන්න. එක්ක රවුන්ඩ් කරලා තියාගන්න අංකේ. එය එතකොට ඔයාට නැවත අරද ඔයාට පරීක්ෂා කිරීම කරන්න පුළුවන්. සමහර ප්‍රශ්න ඔයා දන්නවා ඔයා උත්තරේ හොයාගත්තම ඔයාට 100%ක් ෂුවර් ඒක හරියටම හරි. උදාහරණයකට IUPAC නාමකරණය වගේ එකක් ආවොත් එම ඔයා දන්නවා සමහර නාමකරණ ඔයා 100%ක් මම දන්නවා හරියට ඔක කරනවා. ඔයා සමහර වෙලාවට සමහර තියරි ප්‍රශ්න වලට සමහර වෙලාවට පාරිසරික රසායනය සමහර වෙලාවට කර්මාන්ත රසායනය වගේ සමහර විෂය කරුණු ටිකක් අමතක වෙලා තියෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකදී හරිද පරීක්ෂා කිරීම සඳහා යම්කිසි කාලයක් තියාගන්න ඒවා වෙන් කරලා තියාගන්න. කොහොමද වෙන් කරලා තියාගන්න ඕනේ? අමාරු ප්‍රශ්න. ඒක වෙන් කරලා තියාගන්නකොට ඔයාලට සමහරවිට අන්තිම විනාඩි 5 තියෙන්නේ. අන්තිම විනාඩි 5 ඔයාලට ප්‍රශ්න 50ම පරීක්ෂා කරන්න වෙලාවක් නැහැනේ. එතකොට ඔයාලට ඩවුට් එකක් තියෙන ඔයාලට අමාරුයි හැංගෙන ප්‍රශ්න ටික වෙන් කරලා තියාගත්තොත් ඒ දේවල් විතරක් ඔයාලට බලන්න වෙලාව තියෙනවා. අන්න ඒ සඳහා තමයි අපි මේ උපක්‍රමය පාවිච්චි කරන්නේ. ඔන්න ඔය කිව්ව උපක්‍රම 5 භාවිතා කරන්න. එතකොට ඔයාලට ගොඩාක් වෙලාවට මම කියන්නේ මේ හරි රෑන්ක් කෙනෙක් නම් ඔයා ගොඩාක් වෙලාවට 45 පන්නලා ගහයි. හරිද? ඔය මං කියව දේවල් ඔයා ඉදිරි කාලේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒක එකපාරටම ගිහලා පුතා විභාගෙදී ඔයාලට ওই දේවල් කරන්න බෑ. හරිද? ඔයා පේපර් එකක් දෙකක් තුනක් ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාගේ ඔක එකට යනවා. හරිද? දැනටත් ඔයා මේ දේවල් කරනවා ඇති. ආයි මං කියන්න දෙයක් නැහැ. හරිද? ඔයා සමහරට එහෙම කරනින්ද තමයි MCQ පේපර් එක අපේ පේපර්ස් වල 40 පන්නලා ගහනවා ඇත්තේ.